මේ එන්නකෝ. මේ අපේ ෂූටින් ඇවිල්ලානේ. ෂූටින්? ෂූටින්. ඔව්. පොලිසියට කියමු එහෙනම් මක් කරන්නද මම මට නම් වෙන කරන්නේ. පොලිසියට කියන්නේ ගන්නේ මේ අපේ ෂූටින්. ෂූටින්. අපි මේ බෑන වෙන්න ඉන්නේ කෙනා. කොහේ ඉඳලාද ඇවිල්ලා තියෙන්නේ? ඇයි මේ රටේ ඉඳලානේ ආවේ. හැබැයි. ඔව්. සරු ඇති එහෙනම්. සාරු කියන්නේ හැම රටක් ගානේ ඇවිදලා ඇවිල්ලා තියෙන්නේ. අම්මපා. අර එන්නේ හාදේද ඔය කියනකොට. ඔව් එයා තමයි. මෙහෙට එන්නකෝ ළමයා. දැන් මෙයා මේ ෂූටින් කිව්වේ කාගේ කවුද? ඒ මහත්තයා මේ ඇඩෝසින්යෝගේ පුතෙක්නේ. ඇඩෝසින්යෝ. ඇඩෝසින්යෝ කිව්වේ අර මී කතුරට අහුවෙලා මලේ මගේ තාත්තා නේ. ආ තමයි. ඒ ඉතින් මුංගේ නන්දනේ මේ ආපවාටියට අත කපාගෙන ඉස්පිරිතාලේ හිටියේ. ආපවාටියට අත කපන් හිටියේ නන්දනේ. ඇඩෝසින්යෝගේ මේ බාල පුතා නේද? හරි මට දැන් මතක තියෙනකෝ බලන්න. අම්මේ. තාත්තා ඇවිදියම තියෙනවනේ. කොලන්න මේ පොඩ්ඩක් මෙහාට ඉස්සරහට වරෙන් මම මේ බොහොම පොඩි කාලේ දැක්කට පස්සේ දැක්කේ. මේ හොඳයි. බොහොම සන්තෝෂයි ළමයා. හරි ලැජ්ජයි වගේ මිනිස්සු. ඔව් ටිකක්. මොනවටද ළමයා ලැජ්ජ වෙන්නේ? අපි සන්තෝෂයි දැක්කම මේ තාත්තා ඇවිදියම තියෙනවා බලන්නකෝ. බලන්න සම්පූර්ණ විදියමයි. මේ නාහෙ බලන්නකෝ තාත්තගේ වාගේම නේ. ඇඩෝසින්යෝගේ පුතයි ගියා මම මේ දැනුයි මට මතක් වුණේ හරියට කොබන්න මේ පොඩ්ඩක් ඔලුවසා මේ නාහෙ නම් තාත්තා ඇවිදීම නෙමෙයි පොඩ්ඩක් ඔහොම හිටම බලන්න තාත්තා ඔය විදියම තමයි මේ වාගේම නැමෙනවා තාත්තා නහයත් මේ විදිය ආච්චි ඉස්කෝලේ යනවද තාම යනවා ඉස්කෝලේ එතකොට සේන බල මතක් කළයි කියන්නේ නේ ඉතින් දැන් මෙලා මොකද මෙයා කරන්නේ මේ ඇවිල්ලා දැන් කොහෙද මොකද්ද රස්සාවක් කළාද නැත්තම් ඔව් නේ හැම රටකම ඇවිදලානේ ඇවිල්ලා තියෙන්නේ කොහෙද ළමයා රටවල් කියන්නේ රටවල් 15කට විතර ගියා රටවල් 15 ඒ කියන්නේ කොහෙද ගියේ කියන්නේ උගක් රටවල් වලට ගියා උගක් කියන්නේ මම ඉස්සල්ලා ගියේ ඩුබායිකට ඩුබායි කියන්නේ සිංගප්පූරෙන් ප්‍රංශයෙන් ඉතාලියෙන් ජර්මනියෙන් මෙසිපොටේනියා කොහෙ මෙසිපොටේනියා ඒ රටත් ඔව් ඒක රටක් එතනින් ගියා ජර්මනියෙන් ගියා දැන් ඔය දවල්ද ගියේ ඔය දවල් රෑ දෙකෙන් එතන රෂ්‍යාවට ගියා රෂ්‍යාවෙන් ඇමරිකාවට ගියා ඇමරිකාවෙන් එංගලන්තයට ආවා ඕහෝ එංගලන්තේ අවුරුදු 15ක් හිටියා 15ක් එංගලන්තේ ඒක තමයි මිනිහා හොඳට කාලා බීලා තියෙන බව වේවා බඩදිය හැම බලපුවා ඉස්සර බටපතුර වගේ නේ හිටියේ දැන් බලන්නකෝ දැන් ළමයා එංගලන්තේ අවුරුදු 15ක් හිටියා ඒ පැත්ත හුඟක් ජය ඇති ඒ පළාත් ඉතින් අපි නම් ඉතින් දැකලත් නැහැ දැන් ළමයා මේ එංගලන්තේ මෙහාට වඩා හුඟක් වෙනස් ඇති නේද ඔව් එංගලන්තේ හුඟක් වෙනස් එහෙනම් වෙනස් කියන්නේ දැන් මේ අපි මේ මම යහන්නේ දැනගන්න අපි ඉතින් ඔය ගිහිල්ලා නැහැ නේ සමහරවම බොරුත් කියනවා ඔව් ගියයි කියලා දැන් මේ ළමයා නම් ගිහිල්ලා ඇති නේද ඔව් මම ගියා දැන් එංගලන්තේ ළමයා මෙහාට වඩා හුඟක් වෙනස්ද එංගලන්තේ මෙහාට වඩා සම්පූර්ණ වෙනස් එහෙ උයන්නේ මීට වඩා හුඟක් වෙනස් වෙනස් එක ඇත්තද වෙනස් මොකද්ද කියලා තමයි මම අහන්නේ වෙනස් කියන්නේ මෙන්න මේකනේ එහෙ උයන පිළිවෙල මෙන්න මෙහෙමයි ඒ හාල් ටික නෑබිලිට ගන්නවා නෑබිලියට අරගෙන වතුර දාලා ගරනවා එංගලන්තේද ඔව් ගල් ටික පැත්තකට දාලා එංගලන්තේ හුඟක් ගල් ටික පැත්තකට දාලා හාල් ටික මුට්ටියට දාලා වතුර දාලා ගන්නට ඒගොල්ලන් කරන්නේ එහෙමයි ලිග් ගල් තුනක් තියෙනවා දර එහෙම දාලා මේ තඹනවා තඹලා ඒගොල්ලන් කරන්නේ තැඹුණාට පස්සේ මේ ඔව් ඒගොල්ලන් එහෙමයි තැඹුණාට පස්සේ ලස්සනට මාළු පිණි එක්ක බෙදාගෙන කරනවා එහෙ තත්ත්වය ඒක ඉතින් මෙහෙත් එහෙමද ඇයි ඔය මෙහෙත් එහෙමනේ නම්වත් වෙලා කන්නේ ඉතින් ඔක වෙනසක් දැන් මෙහෙත් එහෙද මෙහෙත් එහෙමද මෙහෙත් එහෙමනේ එහෙත් එහෙම තමයි ඒක නෙමේ අපි අහන්නේ මෙහාට වඩා දැන් ඒ වෙනස් මොනවද කියන්නේ වෙනස් මේ හුඟක් දේවල් වෙනස් දැන් එහෙ තියෙනවා මේ බයිසිකල් මගේ අම්මේ තියෙන බයිසිකල් මෙහෙත් තියෙනවනේ ඒක මේක වෙනසක් නැහැ ඒ වුණාට හුඟක් වෙනස් එහෙ තියෙන්නේ මේ රෝද දෙකේ බයිසිකල් රෝද දෙක නේ නැති බයිසිකල් වලට තියෙන්නේ හරි වෙනස් කියන්නේ මේකනේ රෝද දෙක කිව්වහම රවුන්ඩ් නේ රෝද හතරස් රෝද නෑනේ රවුන්ඩ් නේ හරි ඒ කිව්වට හැන්ඩල් එක තියෙනවා
වෙනස් කියන්නේ ඒකයි. ඔව්. හැන්ඩල් එකක් තියෙනවා, පැඩල් එකක් තියෙනවා. ආ. පැඩල්ගෙන යනවා ඒ තත්ත්වය ඒකයි. අයි ඔය මෙහෙත් එහෙම නෙන්නම් බයිසිකල් පදින්නේ. දැන් මෙහෙත් එහෙමද? මෙහෙත් එහෙම නෙන්න. මොනවද මේ කියන්නේ? මෙහාට වඩා වෙනස් දෙයක් කියන්නේ. මොක එහෙත් එහෙමයි. ඒත් එහෙමයි. ඒක නෙමෙයි හොඳයි. තමුසේ රස්සාව වශයෙන් මොනවද කළේ? රස්සාව වශයෙන් මම ගොඩක් දේවල් කරා. මම ගිය හැටියේ මම ඉංග්‍රීසි ඉගෙන ගත්තා. එංගලන්ත. සුද්දන්ගෙන් ඉංග්‍රීසි මම ඉගෙන ගත්තා. ඉගෙන ගත්තා. ඉගෙනගෙන අන්තිමට සුද්දන්ටම මම ඉගෙනනවා. මම ඉගෙනනවා. ඔව්. ටියුෂන් නියම. සුද්දෝ 15 දෙනෙක් එතනම මැරිලා තියෙනවා. මෙයාගෙන් ටියුෂන් අරන්. තාම එක්කෙනෙක් නොන්නිගහ ඇවිදිනවලු. කොරක ගහ. ඔව්. මෙයාගෙන් ටියුෂන් ටියුෂන් ගත්තා. අරන්. මම ඉගෙන ගත්තා. එංගලන්තේ ගිහිල්ලා සුද්දන්ට ටියුෂන් දීලා. ඒකයි. උන්ගේ ඉගෙනගෙන උන්ටම මම ඉගෙනනවා. ඒකයි. ලොකු ආඩම්බරයක්. ඒක අපිට ආඩම්බරයක්. අපේ මිනිස්සු ගියාම ඕකයි අපිට ලොකු ආඩම්බරයක්. මේ මම දන්නවනේ මෙච්චර වෙලා ඉංග්‍රීසියෙන් කතා කරනවා. දැන් එංගලන්තේ ගිහිල්ලා සුද්දන්ට ඉගෙනනවා නේ. ඉතින් අහන්න දෙයක් නෑ. හොඳ දැනීමක් ඇති නේද? I am very glad. You know, in fact, I was very happy when I saw you. Have you got any friends there in any relations in England? පුදුමයි කියන්නේ හේ තත්ත්වයේ No. We'll just discuss this in English because I have certain friends there in London and outside London also. When did you go to England? What year were you there? මක්කද? දැන් මේකයි තත්ත්වය. Wait. You have been teaching හරි English. මට තේරෙනවා. After all, I like to speak in English. You have been for 15 years, no? England, very glad. Now, what part of England were you staying? Were you in London at any time? දැන් මේකනේ තත්ත්වය නුවරඑළිය අයිස් වැටෙන කාලයක් තියෙනවා නේද? නෑ ඉංග්‍රීසියෙන් කියන්නේ. මට තේරෙනවා කතන. Now, please, I want you to speak in English. Because I also like, I very rarely get a chap like you. Were you in London or were you staying outside London? Where were you residing? මක්කද? මේකනේ තත්ත්වය. Now, will you answer my question? හරි. No, I don't like this hanky-panky business. Now, where were you staying? Were you in London or outside London? Were you residing in the city? I said, now how is the place, man? You must speak in English. What the hell is this? You're trying to be funny. No, I don't like now, will you answer my question? ඕක ඉතින් මටත් පතේනවා. නෑ මම එහෙදි ඉංග්‍රීසියෙන් කතා කරන්නේ. මම මොකටද මෙහෙදි කතා කරන්නේ? ඔව්. අපේ රටේ අපි සිංහලෙන් කතා කරමු. ඔව් මට සිංහලෙන් කතා කරමු. මම කැමති නෑ. ඒකට මම කැමති නෑ. නෑ ඉතින් තද වෙනවා නම් අපි ඒක අතහැරලා දාමුකෝ ඒව මොකද මේ මනුස්සයාට නිකන් නේද කරදරේ දාන්න ඕනේ නෑනේ හොඳයි කමක් නෑ අපි සිංහලෙන්ම කතා කරමුකෝ දැන් සාමාන්‍යයෙන් මේ එංගලන්තේ මොකද රක්ෂාව වශයෙන් කළේ රක්ෂාව වශයෙන් මම හුඟක් දේවල් කරා මම බොක්සිං ඉගෙන ගත්තා රෙස්ලිං ඉගෙන ගත්තා කරාටි ගුජරාටි හැම දෙයක්ම ඉගෙන ගත්තා ඔව් ඒක හොඳයි ඉතින් නේද ඒව ඔක්කොම ඉගෙන ගත්තා එංගලන්තේ ඒ ඉගෙන ගත්ත එක නෙමෙයි ඒවා ඉගෙනගෙන මම සුද්ද එක්කම ෆයිට් කරන මිනිහෙක් මම සුද්ද එක එහෙදි එංගලන්තේ සුද්ද එක්ක ෆයිට් කරලා මම දිනපිනේ මම අම්මා ඕ පත්තර වල වැටෙන්නේ නැහැ ඒකයි මට හිතට මාරු මම එහෙම කට කරන්නේ මම ඒක නම් ඇත්තේ කතන්දර ටික අඬනවනේ මම නෑ අඬන්න ඕනේ නෑ මිනිහට දුකයි කියන්නේ මේක පත්තර වලට වැටලා නැති එක නෑ ඒක අප්පෝ මේ දැක්කාම මට එංගලන්තෙත් එපා වෙනවා මෙයාගේ මූණ දැක්කා එහෙම නෙමෙයි ළමයි දැන් මේ එහෙදී අමාරුයි ලොකු ආඩම්බරයක් මොනවා වුණත් අපේ මිනිහෙක් එහෙ ගිල්ලා සුද්දත් ගාලාවයි මම ඒක ලොකු දෙයක් ලොකු ආඩම්බරයක් මේ කියන්නේ එක දවසක් මම නීල මහයෝධයා වගේ සුද්දෙක් එක්ක ඔව් දවස් 3ක් ගහගත්තා දවස් 3ක් මම තනියම දවස් 3ක් එක සුද්දෙක් එක්ක දවස් 3ක් පොඩි ඔව් ලොකු දෙයක් එහෙනම් සුද්දෙක් එක්ක නොකානොබි දවස් 3ක් ඕව පත්තර වල වැටෙන්නේ නැහැ ඒකනේ මට හිතනවා බෑට මේ දවස් 3ක් ගහගත්තා ඒක පිටම සුද්දෙක් එක්ක එක්ක එහෙ ගිහිල්ලා ලොකු දෙයක් දැන් ඔය අහලා තමයි අපේ දුවත් සතුටුනේ මෙයා එක්ක මම එහෙම කොල්ලෙක් එහෙනම් ඒවට සලකන්න අටට නම්වක් ආඩම්බරයක් ලොකු ආඩම්බරයක් දවස් 3ක් කියන්නේ ඌ එක ගහගත්තනේ දවස් 3ක් මේ හරියට දවස් 3ක් ගහගත්තා පුදුම ගහගෙන
ඌ මට ගහනවා මට ඌ ගහනවා 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 ඌ මට ගහනවා. ඌ මට ගහනවා මට ඌ ගහනවා. ඔව්. දවස් තුනක්. ඒක ටිකක් පටලිල්ලක් තියෙන නේද නෑ කියමු. නෑ ඒ ගැහිල්ල මටත් ආසයි දැනගන්න මොකක්ද ඒ කියලා. දවස් තුනක්. මම පොඩ්ඩයි ඉන්න. ඌ මට ගහනවා මට ඌ ගහනවා. ඌ මට ගහනවා මට ඌ ගහනවා. දවස් තුනක්. එතකොට ඌ දම්සෙටමනේ ගහලා තියෙන්නේ. ඈ හොඳට බලන්න ඌ මට ගහනවා මට ඌ ගහනවා. ඌ මට ඌ